ආගෝසිංගුණ අදත් මං ආතා සුපි වීඩියෝ එකක් අරගෙන ඉතින් අද ගෙනාවේ මේ මම හිතුවා මල්ලි කෙනෙකුයි ගහව 1 vs 1 එකක්. ඉතින් මේක 1 vs 2 එකක්. හැබැයි ඉතින් මේ කෙනෙක් බැක් වුණා. ඉතින් ඒකින්ද 1 vs 1 එකක් කියන්නේ. ඉතින් මේක ලෝන් ඔෆ් no rule custom එක. ඒ කියන්නේ Tamanට හිතෙන ඕන දෙයක් කරන්න පුළුවන් මේ මැච් එකේ. ඉතින් ගොඩක් කට්ටිය ලෝන් ඔෆ් කස්ටම් ගේන්නෙම නැහැනේ. ගේන්නෙම නැති තාන්නේ. ඉතින් ඒකින්දයි මාන් ගෙන්න හිතුවේ. ඉතින් නම් බලන්න ඉන්න. ඉතින් එහා පැත්තේ ඉන්නේ තව channel එකක් කරන මල්ලි කෙනෙක්. channel එක ඊයේද කොද පටන් ගත්තේ. මෙයා ඉතින් මේ ඔව් ඊයේ channel එක පටන් ගත්තේ. ඉතින් තාම subscribers නම් 50ක්වත් නැද්ද කොහෙද. ඉතින් ඒකින්ද මේ කොල්ලට support එකක් දෙමු. වීඩියෝ එක බලන කට්ටිය මගේ channel එකත් subscribe කරන්න. මේ මල්ලි මේ ඔය දැන් මම one tap එකක් ගිහුවන්නේ මල්ලිගේ channel එකේ link එක මම description එකේ අගේ පළවෙනි comment එකේ දාලා තියන්නම්. ඔයාලා channel එක subscribe කරන්න. ඉතින් එච්චර තමයි ඉතින් විශේෂ දෙයකට කියන්න තියෙන්නේ. තව එකක් තමයි දැන් අපි ආයේ live දාන්න පටන් ගත්තා. ඊයේ දැම්ම live එකක් ඒකට ඉතින් වැඩේ කියලා වුණා. මොකද ඒ app එක අවුල් හින්දා live එක end වෙනවා. එහෙම වුණොත් මම ටික කාලෙකින් live live දාන්න. තව ටික දවසක් යයි. මොකද මේ ඉස්කෝලේ වැඩයි වුණත් එක්ක පොඩි lag එකක් යනවා මේ ටිකේ න. දැන් හරිනේ. ඉතින් නෝකල් කස්ටම් එකක් හින්දා අවුලක් නැහැ. හැබැයි මේ one tap කස්ටම් එකක් වුණා මට මීටර හાર્ඩ්. ඉතින් මේ හරි බොයිස් මේ ගොඩාක් වීඩියෝ එක ඇදෙන හින්දා අවශ්‍යම කොටස් ටික දැම්මා. ඉතින් මේ අනවශ්‍ය වට ටික ඔක්කොම අගේ අයින් කළා. කමන්නේ නේ. උතනින් වදිනවා බොයිස්. මේ හෙල්මට් එක ගැලවිලා යන ෂොට් එක. හරි ඉතින් මේකෙන් මේකින් දන්නේ නැහැ නේ. අනිත් මැච් එකේ නම් තුන්වෙනි මැච් එකේ නම් මේ අගේ හැපැත්තේ හිටිය අනිත් කොල්ලා බැක් වෙනවා. ඇයි දන්නේ නැහැ. ඉතින් ආ බැක් වෙනවා. කොහොම හරි මේ මාව ලැග් එකක් යනවානේ බොයිස් මේකේ. ගේම් ප්ලේ එකේ පොඩ්ඩක් ලැග් වෙනවා. පොඩ්ඩක් නේ හොඳටම ලැග් වෙනවා. වැඩි ගණන් ගන්න එපා. ඉතින් මේ හොඳටම වගේ ලැග් වෙනවා බං ඈ. මේ හරි ඉතින් තව දෙයක් කියන්න තියනවා. මේ අනිවාර්යයෙන්ම මේ මල්ලි channel එක subscribe කරලා sub 100 ගහන්න පොඩි sub එකක් දෙන්න. මොකද මේ subscribers 100 වෙදිච්ච ගමන් එයා මේ ඔයාලට giveaway එකක් දෙනවා කියලා තියෙන්නේ. ඒකින්ද මේක දැන් ස්පොන්සර් එකක් එහෙම මොකුත් නෙමෙයි. මගේ යාළුවෙක් ඉඳලා කියන්නේ එයා sub 100 වෙදිච්ච ගමන් ඔයාලට මේ giveaway එකක් දෙනවා කියලා ඉන්නේ. ඔය diamond 100 200 නෙමෙයි. එක්ක weekly මේ 3ක් නැත්තම් weekly light 6ක්. ඔය ගාන දෙන්න එයා හිතාන ඉන්නේ. ඒකින්ද ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඒ giveaway එකට set වෙන්න. ඉතින් ඔයාලා giveaway එකට set වෙන්න එයාගේ channel එකේ වීඩියෝ එකක් දාලා ඒ giveaway එක scene එක ගැන එයා කියයි ඔයාලට. ඒකින්ද ඉතින් අනිවාර්යයෙන්ම එයාගේ channel එක subscribe උත් කරගන්න. ඉතින් එහෙනම් අපි custom මේ පැත්තට ආවා. ඉතින් මේ නෝගුල් කස්ටම් එකක් වෙච්ච ඉඳලා ගොඩක් වාසි වැඩි. මොකද ඔක මේ one tap එකක් වුණා මට ගහගන්න බෑ ඒකයි. ඉතින් මොනවද තේ මල්ලිත් මේ හොඳ ප්‍රේ කෙනෙක් හොඳ ප්‍රේ කරනවා. ඉතින් බොයිස් මේ ඔයාලට මොකද මේ කස්ටම් එක ගැන කියන්න තියෙන්නේ? මොන වගේ වීඩියෝ ඉස්සරහට ඕනේ? ඒ දේවල් ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එතන වින කේත් මම ඒතකොට 2ට 3යි. ඉතින් මේ දැන් මේ මැච් එක ගැන බලු වැඩක් වුණා. හරිද? දැන් මම මේ අනවශ්‍ය කැලේ ටික අයින් ගානේ. මේක බොයිස් මම මෙතනට ඇවිල්ලා HP ටිකක් වැඩි කරගන්න වෙන මෙහෙම වෝල් එකක් ගාලා HP ටිකක් වැඩි කරගත්තා. වෝල් එකකින් HP හම් වෙනවනේ. HP ටික වැඩි කරන් මෙහෙම ගියා. හරියට මම මේ වගේ තැන් වල යවුනේ. වෝල් වටයක් ගහලා එහෙම එන්නේ නේ බං. අපි මුන් යාළුවෝ දෙන්නනේ. මෙන්න නේ හැබැයි මම මූ වෙන කීක වැඩක් කරා. මෙතන වෝල් එක ගැව්වා. හරිද ඉතින් ඌව තමයි වෝල් එක මම මෙතන සෝන්නේ මේට් යාම වුණා. 2ට 7කයි. ඉතින් එතන නේ කීකේ වැඩේ උනේ මම ඔකට රිටර්න් එක දෙන්නම් කියලා හිටියේ. දෙන chance එකක් හම්බුණා රිටර්න් එක දෙනවම කියලා තමයි හිටියේ. දැන් 2ට 7කයි. ඉතින් තව මැච් එයාට 3යි මට තව මැච් 5ක් තියෙනවා. කලින් මැච් එක මට වින් කරන්න තිබ්බා. මොකද 137ක් වැදිලා තිබ්බේ. එහෙම තමයි ඉතින්. කරන්න දෙයක් නැහැ. හරි බොයිස් ඉතින් මේ මෙතන ගෑම්මට one tap එකක් වැදුනා. ඒක සුපි කියන වැදුනා.
හරි ඉතින් ওই විදිහට නම් 7කට 3යි. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න කවුද දියන්නේ කියලා අවසාන වෙනකම්ම බලන්න. ඉතින් මමත් මේ වීඩියෝ එක නෙමෙයි අනිත් වීඩියෝ එකේ ඉඳන් giveaway එකත් සෙට් කරනවා. අලුතෙන් ඇවිල්ලා තින්නේ මේ මොකද්ද මේ අයියෝ බං එක නමත් මතකයිනේ. level up pass එක දාන්න ටිකව ඉන්න නම් එක්කෝ ඒ giveaway එකෙන් තේ කෙනෙක් කියනවා level up pass එකේ level දෙකක් දාලා දෙනවා. ඔව් දෙවෙනි level එක හෝ ඔව් එහෙම මම මේ වීඩියෝ එකේදී කියන්නම් එක්කෝ level එකක් දාලා නැත්තම් level up pass එක දාලා තියෙන එක්කෙනෙක් වගේ සෙට් වුණොත් diamond දාලා දෙන්න. membership නම් දාන්නේ නැහැ ඉතින් diamond දාලා දෙන්නම් ඔයාලට. ඒක කැමැත්තා ඒක ගැනත් මං අනිත් වීඩියෝ එකෙන් කියන්න. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට බූයා මේ ඩයමන්ඩ් දෙන එකද හොඳ නැත්නම් මෙම්බර්ෂිප් දෙන එකද හොඳ කියලා. හරි ඉතින් ආයෙත් ගත්තේ ෂොට් ගන් එක. ඉතින් මං කැමතිම ගන්න එක තමයි ෂොට් ගන් එක. හැබැයි මේ ෂොට් ගන් එකෙන් මට වන් ටැප් වදින්නේ නැහැ. පොඩි සීන් එකක් තියෙනවා. ඉතින් ඌටත් වඩා මං 6 ෂොටියට කැමතින්ද ඉවෝගන් ගත්තේ. ඉවෝගන් වලින් 6 ෂොටියමයි ගත්තේ. ඒත් බං මේ ඩබල් ෂොටිය වදින දාන්නත් 6 ෂොටිය වදින්නේ නැහැ. ඉවෝ එකක් තිබිලා. ඇයි දන්නේ නැහැ. හරි දැන් ඉතින් 7කට 5යි. තව මට 2යි යාර 3ක් තියෙනවා. මේ මැච් ටික නම් බොයිස් පිට වැදුනා. පට්ට. ඉතින් මේ මැච් එක ඉතින් කොල්ල ටික කෝල් කව ඉන්න එකේමයි ගැහුවේ. ඩැමේජ් එකක් දාන්නේ නැතුව බං මූ වෝල් වටේකුත් දාගෙන. ඉතින් බොයිස් බලමු කවුද දෙන්නේ කියලා. අඩෝ ඒ කොහොමද බං වැදුනේ? අඩෝ බං එහෙම වදින්න තියන්නේ. හරි දැන් ඉතින් මේක තියෙන බොයිස් අනිත් මැච් එක. ගන්න තිබ්බේ උට හරිද ඌ කොච්චර නුවණක් ආද කියලා මම වන් ටැප් ඔන්ලි කස්ටම් මැච් එක ඌ වාන්තින ස්නයිපර් දැබ්බා. ස්නයිපර් දෙක්කෝ M500කුයි. M500 තිබ්බින්ද වාසිය. M500 නැති වුණා නම් ඉතින් බං ගහන්න බෑනේ. කොහොමද ගහන්නේ කියවන්කෝ. එහෙම මෝඩියකුත් තමයි එක අතකින් ගත්තා මේ මල්ලි. ඒක කමන්නේ මල්ලි channel එකේ link එක මම දාලා තියෙනවා. ඔයාලා ගිහලා subscribe කරන්න. මොකද හොඳට thumbnail එහෙම හදලා වීඩියෝ දාන එකනේ. දැන් වීඩියෝ එකක් දාලා තියෙනවා. වැඩි views ඇවිල්ලත් නැහැ. ඉතින් ඒකින් අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට නොමිලේ membership 3ක් දිනා ගන්න පුළුවන් chance එක. අනිවාර්යයෙන් මේකින්ද sub 100 දාන්න යාලා. මොකද මේ ගොඩක් ඔය ලොකු channel වල කිව්ව වල පොඩි channel එක subscribe කළා. දැන් ඒ subscribe 100 සම්පූර්ණ වුණාම බොහෝ විට membership 3ක් මේ ලොකු channel එක subscribe කරපුවම ඉතින් මේ membership එකක් නේ හම්බෙන්නේ. මූ එහෙම නෑ බං membership 3ක්ම දෙනවා. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. මේකේ මට මං කොහොමද එලිමිනේට් උනේ කියලා මං කල්පනා ගන්න බෑ. හරි නම් ඌ එලිමිනේට් වෙන්න ඕනේ. ඒත් ඉතින් කමන්නේ කොහමයි දැන් 6ට 6 මැච් එක. දැන් බං මගේ බපුව ඩඩක් ගාලා හැල්ලෙනවා. ඉතින් 6 වෙනි මැච් එක ටිකක් ගියා. ඉතින් කලින් මැච් එකේ ගෝල් වලට දාගෙන මේ මෙතනම ඒකම මම මුටත් අත ගන්න මේ පා ගන්න ඕනි කියලා කරා. ඒ මට කරපු කීකි වැඩේ උටත් කරන්න ඕනේ බා. හැබැයි මම මෙහෙම ඇවිල්ලා වෝල් ගහගෙන ඇවිල්ලා නොදැනුවත්වම මේ කන්ටේනර් පෙට්ටිය කෙලවකටම ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ ඌ බෝම්බක් දාන හරි ඉතින් මේ මැච් එක කොහමයි වින් කරේ මම. ඉතින් එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. බයි බයි සෙට් එකටම.